තෙරුවන් සරණයි. සබ්බ දානං ධම්ම දානං ජිනාතේ. සියලු දානමය පින්කම් අතර වඩාත් අග්‍රතම දානමය පින්කම ධර්ම දානමය පින්කමයි. ඒ උතුම් වූ මහත්ඵල මහානිසංස පින්කම නිරන්තරයෙන් ඉෂ්ට සිද්ධ කරන ඔබ අපගේ කල්යාණ මිත්‍ර රූපවාහිනී නාලිකාව ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය මැදිරි පරිශ්‍රයේ සිට මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව ඔබ වෙත sannivedanaya කරන්නටයි අපගේ මේ සූදානම. ඒ සඳහා වැඩම කරන්නට යෙදුනා උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති ප්‍රධානාචාර්ය නම සිහිපත් කරන්නට අවසරයි අතිපූජනීය තනමල්විල අමිතරතන පින්වත් ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් නමස්කාර පූජා පෙරදැරිව මේ උතුම් වූ ධම් සභා මණ්ඩපයට පිළිඅරගනු ලබනවා. සාදු සාදු සාදු. සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වතුන්ට ආරාධනා කරනවා ඔබ ඊ타මත්ම ශ්‍රද්ධා සිතින් සූදානම් කරගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන් පින්වන්ත වූ ස්වාමින් වහන්සේ වෙත අතගස්වා ඉන් අනතුරුව ශාන්තිනායක මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් සකස් කරගන්නට යෙදුන දැහැත් වට්ටිය ස්වාමින් වහන්සේ වෙත පිළිගන්වමින් ධර්ම දේශනාව දේශනා කරන්නට ගෞරවයෙන් ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. අද මේ උතුම් පින්කම වෙනුවෙන් සදැහැති විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ උඩලමත්ත කේසර තරුණ පදනමේ සමාජික පිරිස විසින්. විශේෂයෙන්ම උඩලමත්ත කේසර තරුණ පදනමට වසර 25ක් සම්පූර්ණ වීම නිමිති කොටගෙන එහි සමාජිකාවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් එම සමිතියේ සමාජිකත්වයේ ගෙන සිට පරලෝසපත් වූ සුනිමල් රන්දික මහත්මයාටත් සියලුම සමාජිකයින්ගේ නමින් පරලෝසපත් ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් සුජීවත්ව සිටින සියලුම සමාජිකයන් සහ පවුලේ සැමට නිරෝගී සුවය මෙන්ම ඉක්මන් භවයකදී නිවන් අවබෝධය පිණිසම මේ උතුම් පින්කම හේතු වේවායි ඒ වගේම තුනුරුවනේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නටත් කේසර තරුණ පදනමේ අනුශාසකව වැඩ සිට අපවත් වූ අතිපූජනීය වලපනේ නාගිත පින්වත් නායක ස්වාමින් වහන්සේටත් අතිපූජනීය බඹරැන්දේ සෝරත නාහිමිපාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරන්නටත් වත්මන් අනුශාසක ගාලු දිසාවේ අධිකරණ සංඝනායක අතිපූජනීය යටලමත්තේ පාලිත නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති ස්වාමින් වහන්සේ වන නම සිහිපත් කරන්නට අවසරයි අතිපූජනීය මාලිගාවිල අස්සජි පින්වත් නායක ස්වාමින් වහන්සේටත් පින්වන්ත වූ දේශකයන්න් වහන්සේටත් ටීවී දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලෝවැසි සැමටත් නිරෝගී සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරමිනුයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන අතිගෞරවනීය පින්වන්ත වූ ස්වාමින් වහන්සේට ගෞරව නමස්කාර පූජා පෙරදැරිව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතෙන් පටන් මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනම්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මනුඤ්ජස්ස පමන්ත වාරිනෝ තණ්හාවණ්ඩති මාළුවාවිය සෝම්පලවති හුරාහුරං පලක්මින් තස්මින් වානරෝති. සාදුනාදයක් පවත්වන්න. ගෞරවනීය දිදුල රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති තැන්පත් අපේ නායක හිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දිදුල මාධ්‍ය ජාලයේ ඔස්සේ දහම් ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී කාරුණික බෞද්ධ පින්නතුනි, මේ මොහොතේ බලාපොරොත්තුව ශාන්තිනායක අපේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේ විසින් සියලු සත්‍යයන් වෙත පතල මහා කරුණාවෙන් දේශනා කළා වූ ධර්මස්කන්ධෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව. මේ උතුම් වූ ධර්ම දානමය පින්කමේ අරමුණ බලාපොරොත්තුව නීතිඥ කල්පසංග සුමනසේකර මහත්මයා ඇතුළු අපේ කේසර තරුණ පදනමේ සීලුම සමාජික මහත්තුරුන් පවුලේ පින්නතුන් හැම කෙනෙක්ම එකතු කරගෙන බලාපොරොත්තුව තම සංවිධානයට වසර 25ක් නිමිති කරගෙන ඒ වගේම සංවිධාන අනුශාසකත්වයේ ධර්මයෙන් ඉඳලා අපවත් වී වදාළ උඩලමත් සරණබිම්බාරාමයේ ඇතුළු පංච මහා විහාරාධිපති අවසරයි අපේ ගුරු දේවෝත්තම බබරන්දේ සී සෝරත අපේ ලොකු හාමුදුරන් වහන්සේටත් ඒ වගේම උඩලමත් අලුන්නුවර ධර්මදූත මධ්‍යස්ථානාධිපති අපවත් වී වදාළ අවසරයි වලපණි අපේ නාගත ලොකු හාමුදුරන් වහන්සේලා දෙනම තමන්ගේ සමිතිය නමින් මී පරලව ගිය සුනිමල් තරුණ මහත්මයා ඇතුළු මේ පිනතුන් නමින් මී පරලව ගිය අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් මීගේ ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරමින් ඒ වගේම තමන්ගේ සමිතියට වසර 25ක් පිරීම නිමිති කරගෙනත් ඒ වගේම පවුලේ ජීවත් වන හැම කෙනෙකුටමත් ආශිර්වාද කරගෙන ඒ වගේම මේ මාධ්‍ය ජාලයේ සභාපති අපේ නායක හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට කාර්ය මණ්ඩලයට ඔබ අපි හැමදෙනාටම මේ උතුම් වූ ගෞතම බෞද්ධ ශාසනයේ තුලදීම උතුම් වූ නිර්වාණ ධර්මයම සාක්ෂාත් කරගන්නට මේ පින්කම හේතු වේවා පාරමී ධර්මයන්ම වේවා කියන බලාපොරොත්තු හදවත් තුල තැන්පත් කරගෙන තමයි මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ පින්තුන් හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව තමයි දහම් දේශනාවක් ශ්‍රවණය කිරීම. අපේ ශාන්තිනායක ලෞතර බුදුහාමුදුරන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා පින්නතුනේ, දහම් දේශනාවක් දේශනා කරනව නම් ඒ දහම් දේශනාව ශ්‍රවණය කරන පින්නතුන්ට ධර්ම අවවාදයක් දී යුතු වෙනවා බණ කියන හාමුදුරන් වහන්සේ විසින්. එහෙනම් පින්නතුනි, අපි හැම කෙනෙක්ම දහම් දේශනාවක් ශ්‍රවණය කරනකොට කාරණා තුනක් අපි මූලිකව සංවර කරගන්නට ඕන. ඒ තමයි පින්නතුනි, සිත, කය, වචනය කියන මේ තුන්දොර හොඳින් සංවර කරගෙන ඕන මේ දහම් දේශනාව ශ්‍රවණය කළ යුතු වන්නේ. අපට වචනය සංවර කරගන්න හරිම පහසුයි. කය සංවර කරගන්නත් හරිම පහසුයි.
එහෙනම් අපිට සංවර කරගන්න අපහසුම දේ තමයි මොකද්ද? අපේ හිත. අපේ හිත සංවර කරගන්න බැරි වුන නිසා තමයි මේ සංසාර ගමන පුරාවටම තාමත් දුක් විඳමින් මැරෙමින් ඉපදෙමින් ගමන් කරන්නේ අපට අපේ මනස සංවර කරගන්න බැරි වුණ නිසා. ඒ නිසා තමයි මේ ලෝකේ පහළ වෙච්ච සීලම බුදුහාමුදුරන් වහන්සේලා දේශනා කළේ මොකද්ද? සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසනං. සීල පව් වලින් ඈත් වෙන්න, කුසලස්ස උපසම්පදා කුසල් කරන්න, සචිත්ත පරියෝ දපනං තමන්ගේ හිත මනස සංවර කරගන්නේ කියන කාරණාව ඒ බුදුහාමුදුරන් වහන්සේලා දේශනා කළා. ඇයි වචනය සංවර කරගන්න කියලා කිව්වේ නැත්තේ? ඇයි මේ කය සංවර කරගන්න කියලා කිව්වේ නැත්තේ? එහෙනම් අපට සංවර කරගන්න කියලා කිව්වේ මොකද්ද? අපේ හිත. පින්නතුනි, එක්තරා නරියෙක් කෑමක් හොයාගෙන බොහෝ දුරක් ගමන් කළත් Tamanට ගොදුරක් හොයාගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දකින්නම ලස්සන ගංගාවක්. නරිය කල්පනා කරනවා මේ ගංගා ඉවුර දිගේ ගියොත් එහෙම මට ආහාරයක් හොයාගන්න පුළුවන් කියලා හිතාගෙන නරිය ගංගා ඉවුර දිගේ ගමන් කරමින් ඉන්නවා. නරිය දකිනවා අවුව තපින්න ආපු ඉබ්බෙක්ව. නරිය මොකද කරේ? ඉබ්බ ගාවට ගිහිල්ලා ඉබ්බ අනිත් පැත්ත හරගෙන නරියා ඉබ්බ ගාවින් läගලා නරිය කල්පනා කරනවා ඔළුව හරි කකුල් හතර හරි එළියට දැම්මොත් එහෙම කඩාගෙන කාලා මගේ කුස පුරව ගන්නවා කියලා. ඉබ්බ කල්පනා කරනවා නරිය මෙතනින් යනකම් ඔළුවක්වත් කකුල් හතරවක්වත් මං එළියට දාන්නේ නැහැ. මේ පහම පරිස්සම් කරගෙන ඉන්න මේ කියලා අදිෂ්ඨානයෙන් උත්තව ඉබ්බ ඉන්නවා. ඉතින් කොහොම ටික වෙලාවක් ගත වෙලා ගියා. එන්න කුසගින්න වැඩි නරියගේ. නරිය කල්පනා කරා මොකද්ද? තව තවත් ඉන්න ගියොත් එහෙම කුසගින්නේ හාමතේ මට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඉබ්බව පැත්තකට දාලා වෙනින් ගොදුරක් හොයන් යන්න ඕන කියලා ඉබ්බව පැත්තට දාලා නරිය ගියා යන වෙනින් ගොදුරක් හොයාගෙන. ඉබ්බ අනිත් පැත්ත හැරලා ඉක්මනින්ම තමන්ගේ ජීවිතේ බේරගෙන වතුරට පැනගත්තා. පිනතුනේ ඔය කිව්වේ ඉබ්බෙක් ගැනවත් නරියෙක් ගැනවත් කතාවක් නෙවෙයි. ඔය කිව්වේ මාරයා සහ මිනිසයා ගැන කතාව. මාරයා හරි මාසයි මේ මිනිස්සු පව්කම් කරනවා නම් අකුසල කර්මයන් කරගන්නවා නම් ඒ මොකද මාරයාට පුළුවන් උපදවමින් මරවමින් මේ සංසාර ගමන පුරාවටම තව තවත් බොහෝ ඇවිද්දවන්න මාරයාට හැකියාව තියෙනවා, පුළුවන්කම තියෙනවා. ඒ නිසා මාරයා හරි මාසයි අපි පව්කම් කරනවා නම්. එතකොට මේ ඉබ්බ උනේ මිනිසයා. ඇයි මේ මිනිසයා ඉබ්බ උනේ? ඉබ්බා ඔළුවයි කකුල් හතරයි අරසා කරන් හිටියා. එහෙනම් ඉබ්බට තමන්ගේ ජීවිතේ බේර ගන්න පුළුවන් කමක් ලැබුණේ මක්නිසාද? මේ මාරයාගෙන්, මේ නරියගෙන් තමන්ගේ හිත සංවර කරගෙන ඒ කාරණා පහම අරසා කරන් හිටිය නිසා. ඒ නිසා මාරයා අපේ පසුපස්සෙන් ගමන් කරනවා. මාරයා අපේ පසුපස්සෙන් ගමන් කරලා අපි වැරදි ජීවිතයකට පොළඹවන්න මාරයා ලොකු උත්සාහයක් ගන්නවා. එහෙනම් අපි කළ යුතු වන්නේ මොකද්ද? සිහිනුවණින් උත්තව අපි මනස සංවර කරන් ඉන්නට ඕන. මනස සංවර කරන් ඉන්න බැරි වුණොත් එහෙම ඉබ්බගේ ඔළුවයි කකුල් හතරයි ආරස්සා කරගත්තා වගේ, ආරස්සා කරන් හිටියේ වගේ අපිත් ආරස්සා කරන් හිටිය යුතු කාරණා පහක් තියෙනවා. ඒ තමයි මොකද්ද? පංච ඉන්ද්‍රිය. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංච ඉන්ද්‍රිය පාලනය වෙන්නේ අපේ හිතින්. ඒ නිසා අපි මේ පංච ඉන්ද්‍රිය මුල් කරගෙන වැරදි දෙයක් කරනවා නම් ඒකට මූලිකත්වය ගන්න අපේ හිත. පංච ඉන්ද්‍රිය මුල් කරගෙන අපි යහපත් දෙයක් කරනවා නම් මේ කේසල තරුණ පදන මේ පින්නතුන් වගේ මේ වගේ හොඳ දෙයක් කරන්න පොළඹවන්නේ තමන්ගේ හිත. ඒ නිසා පින්නතුනි අපි එහෙනම් අපට සත්‍යයක් තියෙන්නට ඕන, අපට පුළුවන්කමක් තියෙන්නට ඕන. සචිත්ත පරියෝදපණං
අපේ හිත දමනය කරගෙන හිත සංවර කරගෙන යහපතේ පිහිටවගෙන මේ පංච ඉන්ද්‍රිය යහපත කෙරෙහි නැඹුරු කරගන්න. එනිසා පින්නතුණු එහෙනම් අපි හැම කෙනෙක්ම කළ යුතු වන්නේ වචනය සංවර කරගන්නවා වගේම කය සංවර කරගන්නවා වගේම අපි අපේ මනස සංවර කරගෙන මේ ජීවන ගමනේ සංසාර ගමනේ අපට කරගන්න බැරි වෙච්ච දේ මනස සංවර කරගෙන අපි පින්දහම් යහපත් දේවල් අපි හැම කෙනෙක්ම කරගන්නට ඕන. අපි අහලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකේ තාමත් මේ සංසාරේ බුදුහාමුදුරුවෝ කාලේ අපි ඉන්නේ නැති බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න නැති. හැබැයි අපි හැම කෙනෙකුටම නිවන් දකින්න බැරි වුණා අපට අපේ හිත සංවර කරගන්න බැරි වුණ නිසා. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය කියන මෙන්න මේ දේවල්, ලෝභ, දේශ, මෝහ කියන මෙන්න මේ අකුසල් මුල් අපේ හිතවල තිබුණ නිසා අපට බැරි වුණා අපට අපේ බුදුහාමුදුරුවෝ කියා දීපු නිවන් ධර්මයම සාක්ෂාත් කරගන්න අපි කාටවත් බැරි වුණා. ඒ නිසා තමයි තාම සංසාර ගමනේ ඉපදෙමින් දුක් විඳමින් මැරෙමින් මේ අපි හැම කෙනෙක්ම ගමන් කරන්නේ. ඒ නිසා පින්නතුනි අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි අපේ වචනය සංවර කරගන්නවා වගේම කය සංවර කරගන්නවා වගේම එහෙනම් අපේ මනස සිත දමනය කරගෙන අපේ ජීවිතය අපි යහපත් අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන එහෙනම් මේ තුන්දොර සංවර කරගෙන මේ දහම් දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. අද මා තෝරාගත්ත වැදගත් මාතෘකාවක් සමාජයට ඔබින සමාජයට වැදගත් මාතෘකාවක් අද මං තෝරාගත්තා. අපේ බුදුහාමුදුරන් වහන්සේ එදා කොසල් මහ රජුරෝ සමග බොහොම සමීපව කටයුතු කරා. එදා බුදුහාමුදුරන් වහන්සේ දවස කොසල් මහ රජුරෝ යම්කිසි කාරණාවකට බුදුහාමුදුරන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ඒ අහපු දෙයකට බුදුහාමුදුරන් වහන්සේ දීපු උත්තරයක් තමයි මාද මාතෘකා කරගෙන මේ පින්තුන්ට දහම් දේශනා කරගන්න තෝරාගත්තේ. මනුජ්ජස්ස පවත්තවාරිනෝ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි තෘෂ්ණාව නැමැති තෘෂ්ණාව කියන දේ මිනිසයා බැඳගෙන ඉන්නවා ඇලීගෙන ඉන්නවා. මක් වගේද කියනවා නම් පින්නතුනි මාළුවා වැල වගේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තෘෂ්ණාව තියෙන මිනිසයා අර ගස් හොයාගෙන පළ හොයාගෙන ගහෙන් ගහට පයින් වඳුර වගේ කරන්නේ මොකද්ද? අපි තෘෂ්ණාව මුල් කරගෙන මැරෙමින් ඉපදෙමින් සංසාර ගමනේ ගමන් කරමින් අපි කරන්නේ මොකද්ද? ගස් මාරු කරනවා වගේ භවයෙන් භවයට මාරු කරගෙන සංසාර ගමන දික් කරගන්න එක. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා තෘෂ්ණාව දුරු කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ නිසා අපි අහලා තිනවා පින්නතුනේ ඉන්දියාවේ තිබුණා මාළුවා වැල කියලා වැලක්. මාළුවා වැල කියලා පුංචි බීජයකින් හටගන්න එක්තරා වැල් වර්ගයක් තිබුණා. අද අපි කාලේ නම් අපි දැකලා තිනවා ගස්වල තියෙන අබ ගස්වල එහෙම තියෙන පිළිල. මේ පිළිල සම්පූර්ණයෙන් අඹ ගහේ හටගෙන අඹ ගහේ අත්තක් පාසා පිළිල හටගෙන මුළු අඹ ගහම විනාශ කරලා දාලා අඹ ගහම මරලා දානවා. ඒ නිසා මේ මාළුවා වැලත්තන්නේ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුංචි බීජයකින් හටගන්න මාළුවා වැල මුළු මහා රූස්ස ගස් සම්පූර්ණයෙන්ම වහගෙන ඒ ගහ සම්පූර්ණයෙන්ම විනාශ කළ දානමය කියන කාරණාව. ඒ නිසා මේ මිනිස්යාගේ හිතවල ඉරිසියාව, ක්‍රෝධය, වෛරය කියන දේවල් තැම්පත් කරගෙන කරන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම අර මිනිස්යා කියන චරිතය මරලා දා ගන්නවා. හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ හිත් තෘෂ්ණාව නිසා, ඉරිසියාව නිසා, වෛරය නිසා, ක්‍රෝධය නිසා ඒ මිනිස්යාගේ මනුස්සත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා දාගෙන මුළු ජීවිතේ විනාශ කරගන්න තැන් අපි ඕන තරම් දැකලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්නතුනි එක්තරා අචිරවතී ගංගාව අපි අහලා තියෙනවා ලස්සන ගංගාවක් අචිරවතී ගංගාව
මේ ගංගාව මුල් කරගෙන දීවර කටයුතු කරන දීවරයෝ පිරිසක් හිටියා. මේ දීවරයෝ පිරිසට හමු වෙනවා ලස්සන රත්තරම් පාට මාළුවෙක්. මුළු ඇඟම දිලිහෙනවා. ඒ වගේ මැඟේ මුතුමැණික් අල්ලලා වගේ හරිම ලස්සනයි. හරිම පුදුමයි. මේ වගේ මාළුවේ ජීවිත කාලයම දැකලා නැහැ. පිරිසක් වට වෙලා මාළුවා ගැන කතා කරමින් ඉන්නවා. හැබැයි මාළුවා ගැන කතා කරමින් ඉන්නකොට මාළුවගේ කට ඇරලා බලනවා. කට ඇරලා බලනකොට පලාතක ඉන්න බෑ, කුණු ගඳ ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ දීවර පිරිසට හරිම පුදුමයි. මාළුවාගේ ඇඟපත හරිම ලස්සනයි, දිලිහෙනවා, රත්තරම් පාටයි. කල්පනා කරලා බලනවා ඇයි මෙහෙම දෙයක් වුනේ? මාළුවගේ කට ගඳ ගහන්නේ ඇයි? ඉතින් මේ කාරණාව තමන්ගේ රාජ්‍ය නායකයා රජ්ජුරුවෝ කුසල් මහ රජ්ජුරුවන්ට මේ මාළුවත් අරගෙන ගිහිල්ලා දීවරයෝ පිරිස මාළුව පෙන්නලා අහනවා රජතුමනි, මෙන්න මේ මාළුව හරිම ලස්සනයි. හැබැයි මාළුව හරිම ලස්සන වුණාට මාළුවගේ කට ඇරියට පස්සේ මහා පුදුම තරම් කුණු ගඳක් ගහනවා. ඒ නිසා රජතුමනි මේකට හේතුව මොකද්ද? රජ්ජුරුවන්ටත් මහා පුදුමයක්. හිතා ගන්න බෑ. රජ්ජුරුව මොකද කරන්නේ? රජ්ජුරුවන්ට හැම ප්‍රශ්නයකටම පිළිතුරු හොයන්නේ අපේ බුදුහාමුදුරන් වහන්සේගෙන්. රජ්ජුරුව මාළුවත් අරගෙන අපේ ශාන්තිනායක ලෞතුරා බුදුහාමුදුරන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහිල්ලා බුදුහාමුදුරන් වහන්සේට කියනවා, බුදුහාමුදුරුවනේ අපේ දීවරයන් පිරිසකට මෙන්න මේ වගේ මාළුවෙක් හම් වෙලා තියෙනවා. හරිම ලස්සනයි, පැහැබරයි, දිලිසෙනවා, මුතුමැණික් අල්ලලා වගේ. හැබැයි කට ඇරියට පස්සේ ගඳ ගහන්නේ මහා කුණු ගඳක්. එනිසා අහනවා බුදුහාමුදුරුවනේ ඇයි මේකට හේතුව මේ මොකක් වෙලාද? ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා රජතුමනි, ඔය මේ භවයේ වෙච්ච දෙයක් නෙමෙයි. ඊ ගිය භවයේ වෙච්ච දෙයක් නෙමෙයි. මේ සංසාරේ මහා අකුසල කර්මයන් කරපු නිසා වෙච්ච දෙයක් තමයි ඔය වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ අතීත කතාව දේශනා කරනවා. කාස බුදුහාමුදුරන් වහන්සේගේ දවස තරුණ හාමුදුරන් වහන්සේ නමක් හිටියා. අද කාලෙත් උනතරම් තරුණ හාමුදුරන් වහන්සේලා හොඳට බණ කියන හාමුදුරන් වහන්සේලා උනතරම් ඉන්නවා. ඉතින් ඒ කාලෙත් දස්ස බණ කියන හාමුදුරන් වහන්සේ නමක් හිටියා. මේ හාමුදුරන්ගෙන් බණ අහන්න විශාල පිරිසක් එක්රොක් වුණා. දහස් ගාණක් එක්රොක් වුණා. විශාල පිරිසක් බණ ඇහුවා. විශාල පිරිසක් මේ හාමුදුරන්ට ආදරය කරන්න පටන් ගත්තා. ලං වුණා. අවසානයේදී මේ හාමුදුරුවෝ කල්පනා කරනවා මොකද්ද? මං හොඳට බණ කියනවා. මිනිස්සු මට ගොඩක් ආදරෙයි. පුද පරිස්කාර පූජා කරනවා. දැන් මට පොහොසතෙක් බවට පත් වෙලා ගොඩාක් මම දේවල් එක්කව කරගෙන තියෙනවා. ඒ නිසා තවත් බණ කියන මේ වගේ හාමුදුරුවෝ කෙනෙක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? මට මේ ඉන්න පිරිස නැති වේවි. එහෙම හිතලා මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? අනිත් හාමුදුරන් වහන්සේලා විවේචනය කරන්න පටන් ගන්නවා. අනිත් හාමුදුරන්ට දොස් කියන්න පටන් ගන්නවා. අපහාස කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ හාමුදුරන්ට එක්කහ වුණා තමන්ගේ අම්මත් මහාන වෙලා සහෝදරියත් මහාන වෙලා මේ දෙන්නත් එක්කව කරගෙන හාමුදුරන් වහන්සේලාට බණින්න අපහාස කරන්න පටන් ගන්නවා. ඉතින් අර දුප්පත් අහිංසක හාමුදුරන් වහන්සේලා බොහොම අසීරුතාවයටපත් වුණා, අපහසුතාවයටපත් වුණා. හැම දෙයක්ම හම්බුනේ මේ හාමුදුරන්ට නිසා. අවසානයේදී මේ අය ඔහොම ජීවත් වෙලා මිය පරලව ගිහිල්ලා අවීච නරකාදියේ මහා දුක් විඳමින් හිටියා. දුක් විඳමින් ඉඳලා අපේ ගෞතම බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලේ අචිරවතී ගංගාවේ මේ හාමුදුරුවෝ ලස්සන මාළුවෙක් වෙලා ඉපදුනා. ලස්සන මාළුවෙක් වෙලා උපදින්න හේතු වුණා මොකද්ද? ඒ තමයි පින්නතුනේ ටික කාලයක් සීලය ආරක්ෂා කරගෙන හොඳ හාමුදුරුවෝ කෙනෙක් විදිහට ටික කාලයක් ජීවත් වුණ නිසා මේ හාමුදුරුවන්ගේ මේ මාළුවගේ රුව ලස්සන වුණා. ඒ වගේම අර කළ ප්‍රකාශ නිසා අනිත් හාමුදුරන් වහන්සේලා පහත් කරලා කතා කරපු නිසා මොකද වුනේ? අර මාළුවාගේ කටකඳ ගහන්න ගත්තා. ඒ නිසා මේ බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනයේ මාළුවෙක් කියලා ඉපදිලා රජ්ජුරුව උස්සගෙන ගියේ, දීවරය උස්සගෙන ගියන්නේ මාළුවා.
ඉතින් පිනතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මාළුවාගේ මේ දුක්ඛිත ජීවිතය මෙතනින් අවසන් වෙන්නේ නැහැ. තවත් සංසාර ගමනේ තව තවත් ඇදී දුක් විඳින්න ගමන් කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මිනිස්යා කියන ජීවිතයේ යහපත් වෙන්නේ අර්ථවත් වෙන්නේ තෘෂ්ණාව කියන දේ අපේ ජීවිතෙන් අපි ඈත් කරගත්ත තැන. ඒවත් එක්ක අපි ජීවත් වෙනවා නම් ඒ වල්ලගෙන අපි ජීවත් වෙනවා නම් අපේ ජීවිතය අසාර්ථකයේ කියන කාරණාව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා වෙනතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු වගේම බලන්න අපේ ළමා කාලය පුංචි කාලය බලන්න. පුංචි ළමයෙක් මේ ලෝකේ උපදිනවා කිසිම දෙයක් අරන් එන්නේ නැහනේ. කිසිම දෙයක් අරන් එන්නේ නැහැ. අඳුන් කෑල්ලක්වත් අරන් එන්නේ නැහැ. නිර්වස්ත්‍රව තමයි එන්නේ. කිසිම කෙනෙක් අඳුරන්නේ නැහැ. පුංචි ළමයි ඉපදිලා සතියක් දෙකක් ගියාම තමයි අම්මා තාත්තා අඳුනගන්නේ සුවඳින්. වෙන කෙනෙක් වඩා ගන්නවා නම් අඬනම කෑ ගහලා හැබැයි අම්මා වඩා ගත්ත ගමන්ම ඉබේම නැලවෙනවා අම්මගේ සුවඳ මේ පුංචි ළමයට දැනෙනවා. ඉතින් මොහොම ටිකෙන් ටික පුංචි ළමයා ලොකු වෙනවා. ආත්තම්ම සීය කියන්න පටන් ගන්නවා. අම්මා තාත්තා කියන්න පටන් ගන්නවා. ටික ටික ලොකු වෙන මේ පුංචි ළමයා අවසානයේ මොකද වෙන්නේ? මහා තෘෂ්ණා අධික පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපි කියනවා පුංචි ළමයි මල් වගේ කියලා. ඇයි එහෙම කියන්නේ? ළමයින් හිතවල කහට නැහැ. අපි දන්නවා සමහර විට අපි අල්ලපු ගෙදර කෙනා එක තරහ වෙලා ඉන්න පුළුවන්. හැබැයි පුංචි ළමයා දන්නේ නැහැ මේක. පුංචි ළමයා මොකද කරන්න ගිහිල්ලා? අල්ලපු ගෙදරත් එක්ක කතා බහ කරනවා. සෙල්ලම් කරනවා. හැබැයි පුංචි ළමයා ටිකෙන් ටික ලොකු වෙන්න මගේ තාත්තා, මගේ අම්මා, මගේ ආත්තම්ම සීයා, මගේ ඥාතීන්, මගේ හිතවතුන්, ඒ වගේම මේ මගේ ගේදොර, මගේ වතු පිටි කියන අර මගේ කියන හැඟීම මුසු වෙච්ච තැන ඔන්න තෘෂ්ණාව කියන දේ මෝරන්න පටන් ගන්නවා. ඉරිසියාව කියන දේ මෝරන්න පටන් ගන්නවා. ඒ වගේම තෘෂ්ණා අධික මනුස්සයෙක් නිර්මාණය වෙනවා. අන්න අර එහෙනම් මූල බීජයේ පටන් ගත්තේ අර මගේ කියලා අල්ලගත්ත තැන. මගේ කියලා අල්ලගත්ත තැන තමයි මූල බීජයේ පටන් ගත්තේ. මගේ කියලා දේවල් අල්ලන් ඉන්න කම්ම සිද්ධ වෙන්නේ මොකද්ද? තෘෂ්ණාවත් එක්ක ජීවත් වෙන්න. තෘෂ්ණාවත් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තෘෂ්ණාව ඈත් කරගෙන ජීවත් වෙන්න. පින්තුනි බුදුහාමුදුරන් වහන්සේ මුණ ගැහෙන්න ආව මානවකෙක්. මේ මානවකයා බුදුහාමුදුරන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ මට දුක හට ගන්නවා. කේන්ති හට ගන්නවා. ඒ වගේ මට තෘෂ්ණාව අධික තෘෂ්ණාවක් මට තියෙනවා. ඒ නිසා මේක නැති කරගන්න විදිය බුදුහාමුදුරනේ කියා දෙන්න. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා හොඳයි මානවකය මම ඔබට සරලවම කියා දෙන්නම්. බුදුහාමුදුරුවෝ අහනවා මානවකයෙක්ගෙන් ප්‍රශ්න කීපයක්. බුදුහාමුදුරුවෝ අහනවා මානවකය ඔබට ළමයි ඉන්නවද? එහෙමයි බුදුහාමුදුරුවනේ ලස්සන පුතෙක් මට ඉන්නවා. බුදුහාමුදුරුවෝ අහනවා මානවකය ඔබට සහෝදරයෝ ඉන්නවද ළමයි ඉන්නවද? එහෙමයි බුදුහාමුදුරුවනේ සහෝදරයෝ ඉන්නව ළමයි ඉන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ඔබට අසල්වාසීන් ඉන්නවද ළමයි ඉන්නවද? එහෙමයි බුදුහාමුදුරුවනේ අසල්වාසීන් ඉන්නව ළමයි ඉන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ගමේ මිනිස්සු ඉන්නව ළමයි ඉන්නවද? එහෙමයි බුදුහාමුදුරුවනේ ගමේ මිනිස්සු ඉන්නව ළමයි ඉන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මානවකය ඔබේ පුතා මිය ගියොත් එහෙම දැනෙන වේදනාව මොන වගේද? දැන් අපේ ළමයෙක් නැති වුණොත් එහෙම දැනෙන වේදනාව මොන වගේද? දරා ගන්න පුළුවන්ද? දරා ගන්න බෑ. ඉවස ගන්න පුළුවන්ද? ඉවස ගන්න බෑ. කියනවා බුදුහාමුදුරුවනේ මට මගේ ජීවිතේම නැති වුණා වගේ වේවි. මගේ පුතා නැති වුණොත් එහෙම මට මගේ ජීවිතේම නැති වුණා වගේ වේවි. මගේ පුතාට මං ගොඩාක් ආදරේ බුදුහාමුදුරුවනේ කියලා කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මානවකයෝ ඔබේ සහෝදරයාගේ ළමියා මිය ගියොත් එහෙම දැනෙන වේදනාව මොන වගේද? කියනවා මගේ පුතා මිය ගිය තරම් දුකක් දැනෙන එකක් නැහැ. ඒ සහෝදරයාගේ ළමයා ඉවසන්න බැරි වේවි. දරා ගන්න බැරි වේවි. ඒ පුතත් මගේ පුතෙක් වගේ බුදුහාමුදුරුවනේ කියලා කියනවා.
ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ඔබේ අසල්වාසියාගේ ළමිය මිය ගියොත් එහෙම. ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවනේ මගේ සහෝදරයාගේ ළමිය මිය ගිය තරම් දුකක් දැනෙන එකක් නැහැ. හැබැයි මගේ අසල්වාසියාගේ ළමයා නිතර මුණ ගැහුණු ළමයා නිතර දැකපු ළමයා ඒ නිසා මිය ගියොත් එහෙම දුකක් වේදනාවක් දැනෙමි බුදුහාමුදුරුවනේ කියලා කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ගමේ මිනිස්සෙක්ගේ ළමයෙක් නැති වුණොත් ගමේ මිනිස්සෙක් නැති වුණොත් දුකක් දැනේවිද? මානවකයා ටික වෙලාවක් කල්පනා කරනවා. මං අහනවා ඔබෙන් ඒ උත්තරේ. මං ඔබෙන් අහනවා ඔබේ හිතවතෙක් නොවන ඥාතියෙක් නොවන ඒ වගේම කල්යාණ මිත්‍රයෙක් නොවන මිනිස්සෙක් ගමේ මැරුණොත් එහෙම දුකද? වේදනාවයිද? දුකක් වේදනාවක් නැහැ. ඒ අපේ කෙනෙක් නොවන නිසා. හැබැයි අපි හැම කෙනෙක් මලගෙදර ගිහිල්ලා එන්න යනවා. ගොඩ වෙලා එන්න යනවා. හැබැයි දුකක් වේදනාවක් කියන දේ ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ට මානවකයා කියනවා බුදුහාමුදුරුවනේ මට දුකක් දැනෙන එකක් නැහැ. වේදනාවක් දැනෙන එකක් නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මානවකය එහෙනම් ඔබට දුක් වේදනාව කියන දේ හටගත්තේ මොන වගේ වෙලාවදීද? මානවකයා කියනවා මගේ නිසා දුකයි. මගේ පුතා මියගේ නිසා දුකයි. මගේ සහෝදරයාගේ ළමිය මියගේ නිසා දුකයි. මගේ අසල්වාසියාගේ ළමිය මියගේ නිසා දුකයි. එහෙනම් මේ දුක වේදනාව කියන දේ හටගත්තේ අර මගේ කියලා අල්ලන් ඉන්න තැන. තෘෂ්ණාවෙන් මගේ කියලා අල්ලන් ඉන්න තැන තමයි දුක කියන දේ වේදනාව කියන දේ හටගත්තේ. ඊට පස්සේ බලන්න පින්නතුනි මම පුංචි උදාහරණයක් කියන්නම්. කොහොමද දුක දැනෙන්නේ කියන එක පිළිබඳව. අල්ලපු ගෙදර කෙනාගේ යම්කිසි බඩුවක් මුට්ටුවක් කුළුනොත් එහෙම අපට දුකයිද? අපට වේදනාවයිද? දුකක් වේදනාවක් නැහැ. හැබැයි අපේ පුංචි දෙයක් කුඩු වෙලා ගියත්, පිරිසු කුට්ටමක් කුඩු වෙලා ගියත්, පීරිසියක් කුඩු වෙලා ගියත්, අනේ මගේ පිරිසු කුට්ටම, අනේ මගේ පීරිසිය කියන එක දුකක් හට ගන්නවා, වේදනාවක් හට ගන්නවා. මගේ දෙයක් නැති වුණා කුඩු වුණා කියලා. එහෙනම් මේ අපට මේ තෘෂ්ණාව කියන දේ, දුක කියන දේ, වේදනාව කියන දේ එහෙනම් හටගන්න පින්නතුනේ මේක මගේ කියලා අල්ලන් ඉන්න තැන. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ අහනවා මානවකය ඔබ ගිහිල්ලා තියේද මුහුදු වෙරළ බලන්න. එහෙමයි බුදුහාමුදුරුවනේ මං ගිහිල්ලා තියෙනවා මුහුදු වෙරළ බලන්න. මගේ පුතා හරි මාසයි මුහුදු වෙරළ බලන්න. මගේ පුතා මුහුදු වෙරළට ගියාට පස්සේ ලස්සන වැලිමාලිගා මගේ පුතා හදනවා. ඒ නිසා මගේ පුතා හරි මාසයි මුහුදු වෙරළට. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ අහනවා මානවකය ලස්සනට හදන වැලිමාලිගා ගොඩක් වෙලා තියේද? ගොඩක් වෙලා තියෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. මහ රැල්ලක් ආපුවාම වැලිමාලිගා ඔක්කොම ගහගෙන යනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මානවකය පුතා මොකද කරන්නේ? පුතා අඬනවා කෑ ගහලා මල් ලස්සනට හදපු වැලිමාලිගාව කඩන් ගියා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා පුතා අඬනවා නම් ඇයි ඔබ අඬන්නේ නැත්තේ? ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවනේ මං අඬලා තේරුමක් තියේද? වැල්ලේ වැලිමාලිගාවක් හදපුවාම ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. මන් දන්නවා මහා රැල්ලක් ආපුවාම වැලිමාලිගාව කඩන් යනවා කියන කාරණා මන් දන්නවා. ඒ නිසා බුදුහාමුදුරුවනේ මං අඬලා තේරුමක් තියේද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මානවකය ඔබේ ජීවිතය මොන වගේද? ටික වෙලාවක් කල්පනා කරලා කියනවා බුදුහාමුදුරුවනේ මගේ ජීවිතයත් වැල්ලේ හදපු වැලිමාලිගාවක් වගේ. අපි හැම කෙනෙක්ගේම ජීවිත වැල්ලේ හදපු වැලිමාලිගාවක් වගේ. මොන මොහොතකදී මොන වෙලාවකදී කඩඤ්ඤාවිද විනාශ වේද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. බණ කියන මගේ බණ අහන ඔබෙත් අපි හැම කෙනෙක්ගේම ජීවිත වැල්ලේ හදපු වැලිමාලිගාවක් වගේ. ඒ නිසා අපි කළ යුතු වන්නේ මොකද්ද පින්නතුනේ? අනුන්ගේ දේවල් හොයන්න කාලයක් නැහැ. අනුන්ගේ දේවල් හොයන්න කාලයක් නැහැ. අනුන්ගේ අඩුපාඩු ගැන කතා කරන්න කාලයක් නැහැ. අපිට තියෙනවා තමන් ගැන හොයන්න. එදා අපේ ශාන්තිනායක ලෝතුරා බුදුහාමුදුරුවෝ බෝධිරාජ කුමාරයාට කියනවා මොකද්ද කියන්නේ බුදුහාමුදුරුවෝ? තමන් ගැන හොයන්න. තමන්ට ආදරය කරන්න.
තමන්ට ආදරය කරන්න, තමන් ගැන හොයන්න, තමන්ගේ අඩුපාඩු හදාගන්න, තමන්ගේ අඩුපාඩු හදාගෙන තමන්ගේ ජීවිතය යහපත් අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්නේ කියන කාරණාව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අපි දන්නවා මේ කේසර තරුණ පදනම පටන් ගත් දවසේ ඉඳන්ම සත්කාර තමයි කළේ. තමන්ට කියලා දේවල් කරගත්තේ නැහැ. ඉගෙන ගන්න ළමයින්ට සිස්සත් ලබා දුන්නා. ඒ වගේම ලේ බින්දුවක් ඉල්ලන රෝගීන්ට ලේ දන් දීම් කරා. ඒ වගේම උපාසක උපාසිකාවන්ට දන් දුන්නා. ඒ නිසා විශාල සත්කාරයන් කරන පිරිසක්. ඒ නිසා මේ පිනතුන් තෝරාගත්තේ යහපත් දේ. යහපත් දේ තෝරගත්තේ. එහෙනම් මේ ධර්මය පිළිබඳව, ආගම දහම පිළිබඳව අවබෝධයක් තියෙන නිසා අපි මේ කිසිම දෙයක් අරන් යන්නේ නැහැ කියන එක දන්න නිසා තමයි මේ පිනතුන් ඒ කාරණාව තෝරගෙන 25ක් ගත වෙන මොහොතේ තමන්ගේ සංගමයට, තරුණ සංගමයට මේ පින්කම තෝරාගෙන මේ දහම් දේශනාව පවත්වලා ලක්වාසී ලෝකවාසී හැම කෙනෙකුටම දහම් ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහෙනම් පිනතුන් අපි හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන, ඉපදුණු දවසේ ඉඳන්ම අපි හැම කෙනෙක්ම යහපත් දේවල්, පින් දහම්, කුසල් දහම් අපේ ජීවිතය අපි කරගන්නට ඕන. හිමාල වනයේ හිටිය පින්නතුණී මහා ගොනෙක්. මේ ගොනාව මරණයටපත් වෙලා කන්දෙන් පල්ලයට ගහගෙන ආවා. කන්දෙන් පල්ලයට මේ ගොනාව ගහගෙන ආවා. දන්නවනේ හරකෙක් මැරිලා දවසක් දෙකක් තුනක් ගියපුවා මොකද වෙන්නේ? ඉදිමෙනවා. හරකා දෙක වෙනවා, ඉදිමෙනවා. දැන් මේ හරකව ගංගාව දිගේ ගහගෙන පල්ලයට ගහගෙන යනවා. කෑම හොයන් යන කපුටෙක් මොකද කරන්නේ? දකිනවා අර ගොනාව. ගොනාගේ ඇඟුඩ ගිහින් වහනවා. තේරුම් ගන්නවා කුණු වෙච්ච ගොනෙක්. පුංචි ගුලක් ගහ ගන්නවා. මස් ටිකක් කාලා බලනවා. කපුට තේරුම් ගන්නවා මට දැන් ගොඩක් දවසක් ගොඩක් කාලයක් ගොනාගේ ඇඟුඩේ ඉඳන් මස් කන්න පුළුවන්. ගඟේ වතුර තියෙනවා, වතුර බොන්න පුළුවන්. ගොඩක් කාලයක් මට ජීවත් වෙන්න පුළුවන් කියලා බොහොම සන්තෝෂෙන් මස් කෑල්ලට ගිජු වෙච්ච කපුටා හරකගේ ඇඟ උඩේ ඉඳන් මස් අනුභව කරනවා, වතුර බොනවා. ටික දිනයක් මොකද වුනේ? මේ ගොනාව එක තැනක තියෙන්නේ නැහැ. වැහැලා ගඟ දෙගොඩ තලා ගහගෙන යන වතුර මේ ගොනාව ගහගෙන ගියා පල්ලෙහාටම. ගහගෙන ගිහිල්ලා අවසානයේ මහා මුහුදට ගහගෙන ගියා. මහා මුහුදට මැරිච්ච ගොනෙක් ගහන් ගිහපුවාම අහන දෙයක් නැහනේ. මොකද වුනේ? යට ඉන්න මාළු ඇවිල්ලා මේ ගොනාව සම්පූර්ණයෙන්ම කාලා දැම්මා. දැන් උඩ හැම කෑල්ලක් විතරයි පාවෙන්නේ. මේ හැම කෑල්ල උඩ තමයි කපුට ඉන්නේ. කපුට හොටේ යටට දාලා බලනවා මස් තියේද කියලා. මොකද මස් නැහැ. ලුණු වතුර තමයි යහු වෙන්නේ. වතුර බොන්න බලනවා, වතුර බොන්න බෑ. ලුණු වතුරයි යහු වෙන්නේ. වටපිටාව බලනවා ගොඩ බිමක් පේන තෙක් මානෙක නැහැ. පිහා බින්න බලනවා, පිහා බින්න සත්‍යයක් නැහැ. කපුට කල්පනා කරනවා මට ජීවිතේ වැරදුනා. කපුටට සිද්ධ වෙනවා මරණයටපත් වෙලා මාළුන්ට ආහාරයක් වෙන්න සිද්ධ වෙනවා. ඔය කිව්වේ අපේ ජීවිතය පිළිබඳව කපුටෙක් ගැනවත් හරකෙක් ගැනවත් කතාවක් නෙමෙයි. ඒ නිසා අපේ ජීවිතය හැඩගස්වා ගත යුතු වන්නේ කොහොමද? දැන් අපි පුදුණු දවසේ ඉඳන්ම පළවෙනි උපන්දිනය, දෙවෙනි උපන්දිනය, තුන්වෙනි උපන්දිනය කිය උපන්දින සමරුන් අපි හැම කෙනෙක්ම කරනවා. අපි කිසිම කෙනෙක් අවබෝධයක් ඇති කරගත්තද අපි මේ ටිකෙන් ටික ලං වෙන්නේ මායя ගාවට කියන එක. ටිකෙන් ටික ලං වෙන්නේ මායя ගාවට කියන එක පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තද? ඒ වගේම ජීවත් වන්නා වූ කාල සීමාව තුළදී පුළුවන් තරමක් යහපත් දේවල් කරගන්න ඕනේ, පින් දහම් කරගන්න ඕනේ, කුසල් දහම් කරගන්න ඕනේ කියලා හිතුවද? හිතුවේ නෑ. අපි කරේ මොකද්ද? ලෞකිකවම ජීවත් වෙන්න උත්සාහ කරා. ගෙවල් දොරවල් නිර්මාණය කරා, වතු පිටි වගාදිගා කරගත්තා, ඒවෙන් හම්බ කරගත්තා, කෑව බිව්වා, විනෝද වුණා, බොහොම සන්තෝෂෙන් ජීවත් වුණා. හැබැයි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන දුර්ලභංච මනුස්සත්තං. මේ මනුස්සාත්මය ලැබුණේ අපි හැම කෙනෙකුටම දුර්ලභව. ඒ කියන්නේ පෙර පින් කරපු නිසා තමයි මේ තරම් උත්තරීතර මනුස්සාත්මයක්
අපි හැම කෙනෙකුටම ලං කරගන්න පුළුවන්කමක් ලැබුණේ. මනුස්සාත්මයක් ලැබුණත් නිරෝගිමත් මනුස්සාත්මයක් ලං කරගන්න ඒකටත් වාසනාවන්ත වෙන්න ඕන. එහෙනම් මේ ලැබුණු මනුස්සාත්මය තුළදී අපි කරගත යුතු වෙනවා මොකද්ද? යහපත් දේවල්, පින් දහම්, කුසල් දහම් අපි කරගන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම අර කපුට මහා මුහුදට ගිහිල්ලා අතරමං වුණා වගේ අපිටත් වයසට යනවනේ. අපිත් හැමදාම එහෙම ජීවත් වෙන්නේ නැහැ. එදා බෝධිරාජ කුමාරයාට බුදුහාමුදුරුවෝ කිව්වේ ළමා කාලේ හරි තරුණ කාලේ හරි එහෙම නැත්නම් වයසට ගිහිල්ලා හරි අකුසලයෙන් ඈත් වෙලා පින් දහම් කරගන්න කියලා. අපට ජීවිතය පිළිබඳව විශ්වාසයක් නැහැ. වයසට යනකම් අපට ජීවත් වෙන්න පුළුවන් වේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. තරුණයෙක් වෙනකම් අපට ජීවත් වෙන්න පුළුවන් වේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි යහපත් දේ කරන්න තෝරා ගත යුතු වන්නේ බාල කාලයේම ළමා කාලයේම. එහෙම නොකර ගත්තොත් එහෙම අපි හැම කෙනෙම වයසට යනවා. කන්දක් නැය ගන්න අමාරු වෙනකොට, කෑම ටිකක් හපල කන්න අමාරු වෙනකොට, එකපාරට බිම වාඩි වෙන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ආපස්සට හැරිලා බලනකොට තේරෙනවා අපේ ජීවිතය අපි යහපත් දේවල් කරගෙන නැහැ. යහපත් දේවල් ජීවිතේ කරගෙන නැහැ. කුසල කර්මයන් ජීවිතේ කරගෙන නැහැ. දැන් මගේ මේ ජීවිතයේ අවසාන කාලේ මේ ගෙවෙන්නේ. ඇවිද ගන්න බෑ. පන්සලකට යා ගන්න බෑ. පිනක් දහමක් කරගන්න බෑ. එහෙනම් මගේ ජීවිතේ මම මොනවද කරගත්තේ? මගේ ජීවිතේ මම මොනවද කරගත්තේ කියලා ආපස්සට හැරිලා බලනකොට වේදනාවක් හිටින විදිහට ජීවත් වෙන්න එපා. වේදනාවක් දැනෙන විදිහට ජීවත් වෙන්න එපා. සැදෑ සමය කියලා කියන්නේ සතුටින් ජීවත් විය යුතු කාලය. දැන් අපි දන්නවා ඉස්සර කාලේ අපි වැඩිහිටියන් ගාව තිබුණා පින්පොත කියලා පින්පොතක්. තමන්ගේ ජීවිත කාලේ සිවුරු මෙච්චර පූජා කරලා තියෙනවා, අෂ්ට පරිස්කාර මෙච්චර පූජා කරලා තියෙනවා, සාංගික දාන මෙච්චර දීලා තියෙනවා කියලා ඒ පොතේ ඔක්කොම ලියාගෙන තියන් හිටියා. සැදෑ සමයේදී වයසට ගියාට පස්සේ මුණුපුරු මිනිපිරියම් මොකද කරේ? ළඟට වෙලා අර පින්පොත කිව්වා අර වැඩිහිටියාට ඇහෙන්න මම මේ වගේ පින් කරගත්තා. රුවන්වැලි මහා සෑය ගාවට මෙච්චර වතාවක් මං ගිහිල්ලා තියෙනවා. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ගාවට මෙච්චර වතාවක් මං ගිහිල්ලා තියෙනවා කියලා හිතින් හිතාගත්තට පස්සේ ඒ කරපු පින්කම් මතක් වෙනකොට මහා සනසීමක් මා සතුටක් දැනෙනවා. දැන් මම මැරලා ගියත් කමක් නැහැ කියන ප්‍රීතිය වයසට ගියාට පස්සේ අපි හැම කෙනෙක්ටම දැනෙන විදියට අපේ ජීවිතය යහපත් අර්ථවත් ජීවිතයක් බවට අපි හැම කෙනෙක්ම පත් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ජීවිතය සාර්ථකමත් ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අද වර්තමානයේ තරුණ පිරිස ගන්න මේ පිනතුන් ආදර්ශයක් සමාජයට ගන්න තරුණ පිරිස මොනවද කරන්නේ? වසරක් ගත වෙලා වසරක් උදා වෙනකොට කරන්නේ මොකද්ද? එක්කව වෙලා Tamanට හිතුමතේ අසම්මතයේ තියෙන දේවල් ලං කරගෙන කරන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එක. තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එක. එහෙනම් පින්නතුනි හැම කෙනෙක්ම තෘෂ්ණාව කියන දේ ඈත් කරගෙන, අකුසලය කියන දේ ජීවිතයෙන් ඈත් කරගෙන, යහපත ලං කරගෙන, පින දහම ලං කරගෙන ඔබේ ජීවිතය යහපත් අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්න. අපේ ජීවිතය මටවත් අයිති නෑ. මටවත් අයිති නෑ. මොකද හම මතු පිටින් තුවාලයක් හැදුනොත් බෙහෙත් හේත් කරලා තුවාලය හොඳ කරගන්න පුළුවන්. අභ්‍යන්තරයේ තුවාලයක් හැදුනොත් හොඳ කරගන්න බෑ. හැම සෞන්දර්යකම කරාපිටියට ගිහින් බලන්න. අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න කිනි පොතක ලියලා වෛද්‍යවරයා හමු වෙන්න. වෛද්‍යවරයාට තමන්ගේ ජීවිතය බාර දීලා කී දෙනෙක් නම් පොලිමේ ඉන්නවද? ඒ නිසා මටවත් මගේ ජීවිතය අයිති නෑ. එහෙනම් අවසාන වශයෙන් හැම කෙනෙක්ම හිතන්න අද මගේ අවසාන දවස අද වෙන්නේ නැති. එහෙම හිතලා දවස කරන්න පුළුවන් හොඳම දේ යහපත්ම දේ කරන්න. කවදා හරි අවසාන දවසේ අපි ඇහැරේවි. ඇහැරෙනකොට අපේ ජීවිතය අපි ගොඩාක් යහපත් දේවල් හොඳ දේවල් කරගෙන බයක් නැතුව අපේ අවසන් ඉරණම් ගමන අපි හැම කෙනෙකුටම යන්න වේවි. එහෙනම් පින්නතුනි වටිනා කියන දහම් දේශනාවක්
අපි හැම කෙනෙක්ම ශ්‍රවණය කළා. එහෙනම් මේ දහම් දේශනාව ශ්‍රවණය කළා විතරක් නෙමෙයි බලාපොරොත්තුව තමයි මේ කේසර තරුණ පදනමේ සීලුම සමාජික සමාජිකාවන්ට ආශිර්වාද ලං කරගන්න වැදගත් තරුණ සංවිධානයක්. එනිසා මේ පින්තුන් 25 වෙනි සංවත්සරයේ තෝරගත්තේ ලක්වාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දීලා තමන්ගේ ජීවිත හදාගෙන යහපත් ජීවිතයක් ගත කරන්න හැම කෙනෙකුටම පුළුවන් වේවා කියන අරමුණ තමයි මේ පින්තුන්ගේ හැම කෙනෙකුගේම හදවත් තුල තැම්පත් වෙලා තිබුණේ. ඒ වගේ මේ පින්තුන්ගේ අරමුණ උනේ මොකද්ද? තමන්ට අවුරුදු 25ක් තිස්සේ තමන්ගේ සංවිධානය තරුණ බෞද්ධ සංගමය ඉදිරියට ගෙන යන්නට අවවද අනුශාසනා ලබා දී ලපුවත් වී වදාළ අවසරයි අපේ සෝරතාභිදාන අපේ ලොකු හාමුදුරුවෝ, අවසරයි අපේ වලපනේ නාගිත ලොකු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට තමන්ගේ සමාජිකත්ව ධර්මයෙන් ඉඳලා මේ පරලොව ගිය සුනිමල් සොහිවුරා ඇතුළු තමන්ගේ පවුල් වල නමින් මේ පරලොව ගිය සීලෝ මීගේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව ජීවිතය සපවත් වේවා. දුකෙන් අන් මිදේවා. අමා මහ නිවන් සම්පත්තියම සාදා ගනිත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම කේසර තරුණ පදනමේ මේ සීලුම සමාජික සමාජිකාවන් හැම කෙනෙකුටමත් ආශිර්වාද කරන ගමන් වත්මන් අනුශාසක අපේ ගුරුදේවෝත්තම නායක හාමුදුරන් වහන්සේ ගාලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක රාජකීය පඬිත අවසරයි අපේ ගුරුදේවෝත්තම යටල මැති අපේ පාලිත නායක හාමුදුරන් වහන්සේට මේ හැම කෙනෙකුටම මේ පින්කම් ආශිර්වාද වේවා. විදුලි නාලිකාව නිර්මාතෘ අපේ නායක හාමුදුරුවෝ පූජ්‍යපාද මාලිකාවේ අසජි අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ සියලු මහා සංඝරත්නයටත් කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටමත් මේ හැම දෙනාටමත් පැතු යම්බෝධියකින් උතුම් වූ නිවන් ධර්මයම සාක්ෂාත් කරගන්නට මේ ගෞතම සාසනය තුලදීම නිවන් ධර්මයම සාක්ෂාත් කරගන්නට මේ පින්කම හේතු වේවා. පාරමී ධර්මයන්ම වේවා කියලා කවුරුත් සාදුනාදයක් පවත්වමින් අපි හැම කෙනෙක්ම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. පින්නතුනේ එලෙසින් නිමාවටපත් වූ උතුම් ධර්ම දේශනාව ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ අතිගෞරවනීය පින්වන්ත උදේශකයන්න් වහන්සේ වන උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ප්‍රධානාචාර්ය නම සිහිපත් කරන්නට අවසරයි අතිපූජනීය තනමල්විල අමිතරතන පින්වත් නායක ස්වාමින් වහන්සේට නිරෝගී සම්පන්නියම ලැබේවා, දිගාසිරි සම්පන්නිය ලැබේවා සැලසේවා යන ප්‍රාර්ථනාව ඔබ අප කවුරුත් ශබ්ද නගා සාදු කියමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම සදැහැති පින්බර විකාශන දායකත්වයෙන් කටයුතු කළ පින්වතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සැමට දලදා සමිඳු පිහිටයි.